බිලියන 4ක් සල්ලි සිසුන් 200කට බෙදලා දෙනවා. බිලියන 4ක් එතකොට ලංකාවේ A level හොඳින්ම සමත් සිසුන් 200කට ශිෂ්‍යත්ව විදියට පිටරට විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන්න වෙන් කරලා තියෙනවා. මේක කරලා තියෙන්නේ හරිනි අමරසූරිය. එතකොට අපේ වගේ දුප්පත් රටක ළමයින්ට මේ වගේ අවස්ථාවක් දීම ගැන අපි මීට වඩා පුළුල් අධ්‍යයනයක් කරොත් එහෙම ඇත්තටම හරිනි ගැන තමයි අපි මුලින්ම බලන්න ඕනේ. ඇත්තටම හරිනි කියන්නේ කවුද? හරිනි කියන්නේ අපේ මේ වර්තමාන ආණ්ඩුවේ අගමැතිනිය, ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශය එයා යටතේ තියෙන්නේ. එතකොට මෙයාගේ උසස් අධ්‍යාපනයන් ඔක්කොම කරලා තියෙන්නේ පිටරට යුනිවර්සිටිස් වල. ඒතකොට මෙයාට මේ ලංකාවේ තියෙන යුනිවර්සිටිස් වලට එහෙම ලොකු ආදරයක් තියෙන කෙනෙක් නෙමෙයි ඇත්තටම. ඒතකොට මෙයා හැමතිස්සෙම පිටරට යුනිවර්සිටිස්ේ තියෙන සිස්ටම් අගය කරපු කෙනෙක්. ඇත්තටම එහෙම බැලුවට ඉතින් පිටරට තියෙන යුනිවර්සිටිස්ම හොඳයි කියන්න පුළුවන් එකක් නෑ. ඇත්තටම ලෝකයේ රෑන්කින්ස් වල ගත්තාම ඇත්තටම කොළඹ කැම්පස් එක තියෙනවා 1151 වෙනියට, ශ්‍රී ජයවර්ධනපුර තියෙනවා 1827 වෙනියට, පේරාදෙණි යුනිවර්සිටි එක 2150 වෙනියට වගේ තියෙනවා. එතකොට මේ වගේ ලංකාවේ බොහෝමයක් යුනිවර්සිටිස් සාමාන්‍ය හොඳ රෑන්කින්ස් වල තියෙනවා. නමුත් දැන් මේ වගේ හර්නි අමරසූරිය වගේ ලංකාවේ ඉගෙන කියන්නේ A level පාස් වෙලා ලංකාවේ අධ්‍යාපනය ඉදිරියට යන්න බැරි වෙච්ච මිනිස්සු පිටරට ගිහිල්ලා යුනිවර්සිටිස් වල ඉගෙනගෙන සල්ලි ගෙවලා ඒ මිනිස්සු දැන් මේ වගේ උසස් තැන් වලට ආවට පස්සේ ඒගොල්ලෝ මේ අපේ තියෙන සිස්ටම් එකට වෛර කරන ඇත්තරම. ඒතර ඒ වගේ අය අධ්‍යාපන අමාත්‍යාංශයක ඉන්නත් සුදුසු නෑ. ඒතර මෙයා දැන් මේ කරන්නේ අපේ රටේ දුප්පත් මිනිස්සු බදු ගෙවන සල්ලි, ඒකේ සල්ලි වලින් බිලියන 4ක් මේ වගේ සිසුන් 200ක් සඳහා යොදවන එක. නමුත් ඒක නෙවෙයි වෙන්න ඕනේ, මේ සල්ලි යොදවන්න ඕනේ ලංකාව ඇතුළෙමයි. ලංකාවේ සල්ලි පිටරට යුනිවර්සිටිස් වලට යවන එක, පිටරටට යවන එක නෙමෙයි අපි කරන්න ඕනේ. හරිනවා, අපි කරන්න ඕනේ පිටරට තියෙන ඩොලර්ස් ලංකාවට ගෙන්න ගන්න. නමුත් මෙතනදී වෙන්නේ ලංකාවේ තියෙන මුදල් පිටරටට ගලා යාම. ඇත්තට මේකෙදි ආණ්ඩුවක් වශයෙන් කරන්න ඕන පිටරට යුනිවර්සිටිස් වලට ස්ටුඩන්ට්ලා යවන්න නැතුව ලංකාවේ තියෙන යුනිවර්සිටිස් වල ෆැසිලිටිස් වැඩි කරන්න ඕන. ඇත්තටම අපි ගත්තොත් එහෙම ඒ කියන්නේ ලොකු තරංකාරීත්වයක් තියෙන විභාගයක්. ඒකට එහෙම වෙන්න හේතුව තමයි ලංකාවේ තියෙන යුනිවර්සිටිස් ප්‍රමාණය ඇත්තටම ලංකාවේ ජනගහනයට මදි. එතකොට ලොකු තරංගයක් දීලා ඇත්තටම A level පාස් වෙන සිසුන්ගෙන් ඉතාමත් සුළු පිරිසයි කැම්පස් යන්න සුදුසුකම් ලබන්නේ. ඒකට හේතුව ලංකාවේ තියෙන යුනිවර්සිටිස් ප්‍රමාණය මදි එක. නමුත් ඒ සඳහා මේ වර්තමාන රජයේ කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්නව පේන්නේ නැහැ. නමුත් මෙන්න මේ වගේ ඔලොමොට්ටල වැඩ තමයි මෙන්න මේ වගේ මිනිස්සු කරන්නේ. දැන් අපි ගත්තොත් එහෙම ලංකාවේ දළදේශීය නිෂ්පාදනයෙන් රජය අධ්‍යාපන සඳහා වැය කරන්නේ උපරිමයෙන් 2%ක් වගේ. නමුත් දැන් වෙන රටවල් වල යුනිවර්සිටි සඳහා ඒගොල්ලෝ දළදේශීය නිෂ්පාදනයේ විශාල ප්‍රමාණයක් මුදල් වෙන් කරනවා. ඒවත් එක්ක තමයි මේ යුනිවර්සිටිස් ගොඩාක් දියුණු වෙලා තියෙන්නේ. නමුත් දැන් අපේ වගේ රටක රිසර්ච් යුනිවර්සිටි එක රිසර්ච් එකක් කරන අලුත් ෆැසිලිටිස් ලබා දෙන්න මෙන්න මේ මුදල් ප්‍රමාණවත් වෙන්නේ. එතකොට ඒවා ගොඩාක් වෙලාවට සිලබස් එකක් අප්ඩේට් කරගන්න නොහැකියාවක් තියෙනවා. එතකොට බුද්ධිමතුන් මේ රට අතහැරලා ගිහිල්ලා තියෙනවා ගොඩක්. කියන්නේ හොඳ ක්වොලිෆිකේෂන් තියෙන ලෙක්චර්ස්ලා මේ රට අතහැරලා යනවා. ඇයි මේ රටේ හරියට ගෙවීමක් කරන්නේ, හරි පහසුකමක් නැහැ. අන්න ඒ වගේ තත්ත්වයක් උඩ මෙන්න මේ වගේ ක්‍රියාමාර්ග ගැනීම ඉතාමත් ලැජ්ජ සහගත වෙන්න ඕන දෙයක්. මොකද අපේ රටේ තියෙන යුනිවර්සිටි සිස්ටම් එක හෙලා දැකලා පිටරට යුනිවර්සිටිස් හොඳයි, ඒකට තමයි අපි හොඳම ළමයි ටික යවන්න ඕන කියලා හොඳම 200ක් තෝරලා බිලියන 4ක් දීලා ඒ රටවල් වලට යවන එක නෙමෙයි කරන්න ඕනේ. ඇත්තටම අලුතෙන් යුනිවර්සිටිස් ආරම්භ කරන්නේ. නැත්තම් මේ වගේ දෙයක් කරගන්නත් බැරි නම් අඩුම තරමේ මේවැය තියෙන පහසුකම් වැඩි කරන්නවත් මේ මුදල් වැය කරන්න ඕනේ. අපි හිතමු හොඳ හොස්ටල් ටිකක් හදලා, හොඳ පහසුකම් ටිකක් දීලා, හොඳ ලැබ් හදලා, අලුතෙන් කෝස් කන්ටෙන්ට් අප්ඩේට් කරන්න පහසුකම් දීලා අන්න එහෙම දෙයකට තමයි යන්න ඕන. නමුත් දැන් මේ වගේ මෝඩ තීරණ ගැනීම දැඩි ලෙස හෙලා දකිය යුතුයි. මේක වෙන්නේ ඇත්තරම මේ හරිනි අමරසූරියගේ හරි අමන මානසිකත්වයක් තියෙන අය ඒ අධ්‍යාපන අමාත්‍යාංශයේ බාර ගැනීම නිසා.
අපි බැලුවොත් එම් පෞගිය කාලේ දිගින් දිගටම හරිනි අමරසූරිය ගත්ත තීරණ මෙන්න මේ වගේ අර පිටරට මානසිකත්වයක් තියෙන ලංකාවේ පවතින අධ්‍යාපන ක්‍රමයේ හෙලා දකින්නා වූ මානසිකත්වයකින් ගන්න තීරණ කියලා කියන්න පුළුවන්. ඇත්තටම ලංකාවේ අධ්‍යාපනයේ තරම් අසාර්ථක නැහැ. ලංකාවේ යුනිවර්සිටිස් වලින් අවුට් වෙන ડોක්ටර්ස්ලා, ඉන්ජිනියර්ස්ලාට පිටරට මෙච්චර ඉල්ලුමක් තියෙන විදියක් නැහැනේ. නමුත් ඒ කියන්නේ අපි අපේ දේවල් හෙලා දැක්කට පිටරට මිනිස්සු ඒව හෙලා දකින්නේ නැහැ. මොකද මේ මිනිස්සු දන්නවා මේ යුනිවර්සිටිස් හොඳ මට්ටම් වල තියෙනවා කියලා. දැන් ඉස්සෙල්ලා මම කිව්වා වගේ ලංකා යුනිවර්සිටිස් ඉතාමත් හොඳ රෑන්කින්ග්ස් වල තියෙනවා. ඉතින් එහෙම තියෙද්දි මෙන්න මේ වගේ අමන තීරණ වලින් අපි අපේ දේවල් තව හෙලා දකින්නවා විතරයි. අපි අපේ දේවල් ඉහළ නංවන්නේ නැහැ කියන එක තමයි කියන්න තියෙන්නේ. ඕගොල්ලොත් මේ ගැන මොකද හිතන්නේ? ඕගොල්ලෝ මේ ගැන දක්වන අදහස් දක්වන්න. එතකොට මේකට කමෙන්ට් කරන්න. එතකොට මේකෙන් මම කියන දේ වැරදි නම් වැරදි කියලා කියන්න. අපි මේ ගැන කතා කරමු. මම නම් හිතන්නේ මෙන්න මේ වගේ අය අධ්‍යාපන ඇමති ධූරයෙන් අයින් කරන්න ඕනේ කියන එක තමයි මගේ මතය. බොහොම ස්තුතියි.